ලොකුම රට මොකද්ද දකුණු ආසියාවේ තියෙන්නේ? ලොකු අයියා කවුද? ඉන්දියාව. ලොකු අයියා. ඉන්දියාව තමයි ලොකුම රට දකුණු ආසියානු කලාපේ. දෙවනියා පාකිස්තානය. ඊට පස්සේ නේපාලෙත් ලොකුයි, බංග්ලාදේශෙත් ලොකුයි, ලංකාව ලොකුයි, භූතානෙ ලොකුයි, මාලදිවත් ලොකුයි. නෑ මාලදිව පොඩි. මම කියන්නේ ඉතින් ප්‍රමාණය ලොකුකම අනුව කිව්වේ. කොහොම හරි ඔතන තියෙන රටවල් වලින් ලොකුම රට ඉන්දියාව කියලා වඩ පේනවා හොඳටම නේ. පුතේ ඔතන ඔය ප්‍රධාන රටවල් හතින් දූපත් රාජ්‍යයන් දෙකක් තියෙනවා. මොනවද? දකුණු ආසියාවේ දූපත් විදිහට තියෙන රටවල් දෙකක් තියෙනවා. එකක් ලංකාව අනිත් එක මාලදිවයින් නේද? අනිත් එක මාලදිවයින්. අනිත් රටවල් ඔක්කොම පුතේ දකුණු ආසියාවේ එකට තියෙන. එක ළඟ තියෙන. අල්ලපු රටවල් රණ්ඩු වෙනවා. වැටමයි වලට ගහ ගන්නවා. තේරෙනවද? වෙඩි තියා ගන්නවා, හපා ගන්නවා, කොටා ගන්නවා, මරා ගන්නවා. අනෙක් රටවල් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. තේරෙනවද? අපිට එහෙම ලොකු අවුලක් නැහැ. හොඳ වෙලාවට අපි ඈතින් හිටියා. අපිත් පූට්ටු වෙලා හිටියා නම් ඉන්දියාවේ බලන්න තිබ්බා. හප්පෝ හරි සෝක් ජනතාවක් ලංකාවේ තියෙන්නේ නේ. දැකලා තියෙනවා ලංකාවේ මිනිස්සු රණ්ඩු වෙනවා ඔයාලා. ගම්වල එහෙම ඉඩම් වලට එහෙම රණ්ඩු වෙනවනේ ලංකාවේ. එහෙනම් අපි ඉන්දියාවට පූට්ටු වෙලා තිබ්බා එහෙම නම් කොහමද ගෑවි ගෑවි තිබ්බා නම් එහෙම ඉවරයි. ඉන්දියාවේ මැරෙනවා එහෙනම්. ඉන්දියාවේ සීදිවි හානි කරගන්න ලංකාවෙන් එක සටන් කරන්න බැරුව. ලංකාවෙන් බැනුම් අහ ගන්න බැරුව. ආන් එහෙම ජාතියක් ලංකාවේ ඉන්නේ. අනන්‍යතාවය, ඩෙන්ටිටි එක ලංකාවේ. තේරෙනවනේ? රණ්ඩු මොනවද? ලංකාවෙන් එක රණ්ඩු කරන්න පුළුවන්ද? පිස්සු හැදෙනවා. රණ්ඩු පප්පලා ඉන්නේ ලංකාවේ නේ? ලංගින් ගියොත් ආය රණ්ඩුවක්. රණ්ඩු. හරිද? ඒ වගේ රටක් නේ හොඳ වෙලාවට අපි දූපතක් විදිහට ඈතින් තියෙන්නේ.